channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපි අනාමත ෆොටෝ ගන්න. ඉතින් බුදුගු හසු බෝට්ටුවක නැගලා මේ පාර්කේ තියෙන ලස්සනම තැනකට එතන තියෙන්නේ. අපි නම් මේකේ අපේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අපේ dream tour එකේ 4 වෙනි දවස් තමයි මේ. අපි ඉන්නේ තායිලන්ඩ් වල බැංකොක් නගරයේ තියෙන ලස්සන පාර්ක් එක තමයි අපි මේ ඉන්නේ. තායිලන්ඩ් ඇවිල්ලා නවතින්නේ පත්නාම් සිටි එකේනේ. අපිත් ඉන්නේ පත්නාම් සිටි එකේම තමයි. එතන ඉඳන් කිලෝමීටර් 20ක් වගේ දුරින් තමයි මේ පාර්ක් එක තියෙන්නේ. මම දන්න විදියට නම් මේ පාර්ක් එක බැංකොක් සිටි එකේ තමයි තියෙන්නේ. සන්නපූමි එයාපෝට් එක ළඟ වෙන්න ඕනේ. මොකද මෙතනට view point එකට එතන පේනවා. වීඩියෝ එක දෙකටම බලාගෙන ඉන්න ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ගොඩක් දෙනා තායිලන්ඩ් ආවම යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකටනේ. කලින් අවුරුද්දේ අපි ඩ්‍රීම් වර්ල්ඩ් ගියපු නිසා අපි මේ සැරේ තෝරගත්ත මේ පාර්ක් එක. මේ පාර්ක් එකේ නම තමයි සියාම් ඇමසින් පාර්ක්. මේ පාර්ක් එකේ විශේෂත්වය තමයි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ නැති ලස්සන ෆොටෝ ඒරියා එකක් තියෙන එක. හැබැයි ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙනවා වගේ ස්නෝ ටවුන් එකක් නම් මේක නෑ. ඒ වුණාට මේකේ ඇඩ්වෙන්චර් රයිඩ් ගොඩක් තියෙනවා. ඇත්තටම අපි නම් ගොඩක් ඒවට ගියේ නෑ. මොකද මම ටිකක් ඒවට බයයි. ඒ වුණාට අපිට බය නැති පුළුවන් ඒවට නම් අපි ටිකක් ගියා. ඔයාලා තායිලන්ඩ් ආවම අනිවාර්යයෙන්ම මේ සියාම් පාර්ක් එකට එන්න. එන්න කලින් ඔන්ලයින් බුකින් එකක් දාලා හැම රයිඩ් එකක්ම බුක් කරගෙන එන්න. වීඩියෝ එක දිගටම බලාගෙන යන්නකෝ. මේ පාර්ක් එකේ තියෙන ලස්සන තැන් මම ගොඩක් වීඩියෝ කරලා ඔයාලට දාලා තියෙනවා. අපි චුට්ටක් උදේ වගේනේ ආවේ. තාම ඉතින් හැම රයිඩ් එකක්ම ඕපන් වෙලා නැහැ. අපි ඒ වුණාට බලාගෙන ගියා. මේ පේන්න තියෙන රයිඩ් එකක් ටිකක් ඇඩ්වෙන්චර් රයිඩ් එකක්. අපි නම් මේක ගියේ නෑ. ඒ වුණාට යන කට්ටිය දිහා අපි බලාගෙන හිටියා. ආව ගමන් බය වෙන්න ඕනෙත් නෑනේ. ඒ හින්දා අපි ඉතින් අනිත් කට්ටිය කොහොමද යන්නේ කියලා බලාගෙන හිටියා. අයියා ළඟට ඔව් දෙන්න ඉන්නේ. අම්මෝ මේක යන්නකෝ. මේක තමයි එකක් පිළිවෙල. යන්නද ෆොටෝ? අපි මුලින්ම ආපුවම මේ රයිඩ් එක ඉවර වෙලා මෙතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. මෙතන ඉඳන් ඉතින් ගොඩක් දුර පයින් යන්න තියෙනවා. සාමාන්‍යයෙන් මේක අක්කර 2-3ක් ලොකු පාර්ක් එකක්. යම් මේක. මේ පැත්තට යම්මා. මෙව නම් අපිට අවුලක් නෑ යන්න පුළුවන්. මේ යන යන්න පුළුවන්. දැන් අපිට ඉස්සර හම්බෙන එක නම් මම කොහොමවත් නෑ යන්න කැමති නෑ. මොකද මම ගිය සැරේ ඩ්‍රීම් වර්ල්ඩ් ඇවිල්ලා ඔක ගිහිල්ලා ගොඩක් බය වුණා හින්දා.
රීල් වලට කියලා අපි දෙන්න දාගන්න. අම්මේ යෝ. ඒක නෑ. ඔව් ඒකම තමයි. ඒ වගේම එක. ඒක පොළ පාටයි මේක රතු පාට. යනවාද? මේකේ අම්මෝ මට නම් බෑ ගීතට ගිහලා එපා. අපිට කරපුවා වටේ කරගෙන යනවා. ඔව්. අටු. අද අවුල් සැර වැඩි. අර ක්ලීන් මතකයි. අරමුගේ දාන. ගෝල්. ඔය අපි ඉස්සරහට හම්බුන ලොකු ගෝරිල්ලෙක්. එයා ඇඳන් ඉන්න ඇඳුම් බලන්නකො ඒක කොහොම මහුවත් දන්නේ නැහැ. ගොඩක් වැඩි යන්නත් ඇති නේද? අපි මෙහෙම ඉස්සරහට යනකොට අපිට හම්බුණා පොඩි සිංහෙකුත්. අපි මේ සැරේ සිංගප්පූරු ටුවර් එකක් ගිහිල්ලානේ ආවේ. ඒ සිංගප්පූරු වලත් මේ වගේම සිංහෙක් ඉන්නවනේ. මං හිතන්නේ මේ සිංගප්පූරුව වගේ හදලා වෙන්නේ නැති. මේ හරිය ටිකක් නැචරල් විදියට තමයි හදලා තියෙන්නේ. සත්තු ගස් හැම එකක්ම වගේ මේ වටේට තියෙනවා.
ඔන්න ඊට පස්සේ අපි ගියා චූටි රයිඩ් එකකට. ඒ කියන්නේ චූටි කෝච්චි එක වගේ නැගලා පොඩ්ඩක් වටපිටාව බලාගෙන යන්න තමයි මේකේ තියෙන්නේ. ඔය ඉතින් හස්බන්ඩ් යන තැන මගේ ෆොටෝ ගන්න විදිය තමයි. ගෑන් ළමෙක් වුණාම ඉතින් අපි යන තැන ෆොටෝ ගන්නත් ආසයිනේ. පිරිමි ළමයි නම් ඉතින් ඒකට එච්චර කැමති නෑ. වුණාට අපි චුට්ටක් ආසයිනේ ඒකට. එයා ඉතින් යන තැන මට ෆොටෝ ටිකක් අරගෙන දෙනවා. හැබැයි ඒක ඉතින් එච්චර ආසාවෙන් නම් එයා කරන්නේ. ඒ වුණාට ඉතින් මං කියනවාට එයා එහෙම දෙන්න කරන්නේ. අපි දැන් කෝච්චිය යන ගමන් ඉන්නේ. මේක ටිකක් පොඩි ළමයිටත් වෙන්න ඇති. ඒ වුණාට ඉතින් අපි චුට්ටක් නැග්ගා කොහොමද ඇතුලේ කියලා බලන්නත් ඕනේනේ. දැන් කොහොමද බලන්නේ? ගොල්වේ
මෙතනින් අපේ කෝච්චි රයිඩ් එක ඉවරයි. ඔයාලට කියලා දෙන්නකුත් නෑ ඒක. සාමාන්‍යයෙන් අතර ලස්සනක් තිබුණා. Mingi. Jurassic Park. අනේ මම දුරන්නද? නේද? එතන ලස්සනට පේනවා. මොනවා? ट्रेन යනවා බලන්න. යද්දි බලන්න. ඉන්න. Now. ඊට පස්සේ අපි මහන්සියටත් එක්ක මේ හරියෙන් පොඩි කෑම ටිකක් අරගෙන ඉඳගෙන කාලා එහෙම තමයි ඉතුරු ටික අපි ගියේ. එතනම තිබ්බ භූත ගුහාවක්.
අපි ඉතින් බුදු ගුහාව ඇතුළට නම් ගියේ නෑ. එළියෙන් චුට්ටක් වටපිටාවෙන් බැලුවා විතරයි. එළියෙන් පේන විදියට නම් ඇතුළේ චුට්ටක් බය ඇති. වෙන රටකට ඇවිල්ලා බය වෙන්නත් ටිකක් බයයිනේ. ඒ හින්දා අපි බුදු ගුහාව ඇතුළට ගියේ නෑ. මේ පාක් එකේ ලස්සනම තැන තමයි මේ. මේක කියන්නේ වෝටර් රයිඩ් එකක් තමයි තියෙන්නේ. චූටි බෝට්ටුවක නැගලා මේ රයිඩ් එක යන්න තියෙන්නේ. එහා පැත්ත කටින් ඇතුළට ගිහිල්ලා මේ පැත්ත කටින් එළියට එන්න තමයි තියෙන්නේ. අපිට ඉතින් යන එක නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඒ වුණාට එළියට ඇවිල්ලා අපි ඒ වටපිටාව වීඩියෝ එකක් ගත්තා. මේකත් අපිට චූටි රයිඩ් එකක් ඒක වීඩියෝ ගත්තා. malah itu video lah nanti pun. Jaga memori kita. Mana iPhone dia? Ya, ingin mama yang apa? Ini. Nah, duluan. මෙන්න මේ කුළුණ තමයි මං ඔයාලට මුලින්ම වීඩියෝ එකේ කිව්වේ view point එකට ස්වර්ණභූමි එයාපෝට් එක පේනවා කියලා. මෙන්න මේ කුළුණ ඩර්ඩම ගියාම තමයි ඒක පේන්නේ. අපිත් ඒකට යනවා. එතකොට බලන්නකො ලස්සනට view එක පේන විදිය. ආයි ආව පන්සලේ යන්නේ නෙමෙයි ඔය නේ ආයි. ඔන්න අපි දැන් ඒ කුළුණට නැගලා තමයි ඉන්නේ. කුළුණක් කියන්නේ අපිට ඒකේ ගිහිල්ලා වටේට ඉඳ ගන්න තියෙන්නේ. ඒකේ මේ වටේ තියෙන කෑල්ල උඩට යනවා. ඒක රවුමට කැරකි කැරකි වගේ තමයි උඩට යන්නේ. එතකොට අපි වටේම තියෙන view එක බල බල උඩට ගිහිල්ලා ආයි view එක බල බල පල්ලෙහාට එන්න තමයි තියෙන්නේ. මේ කුළුණ උඩට යනකොට අපිට බැංකොක් සිටි එකම පේනවා. අපි ඉතින් කොහෙද කින්ද මන්ද කියලා නම් දන්නේ නැහැ. ලස්සනට බලාගෙන ගියා. Theater එකක් කියලා නේද? Amphitheater.
මං කිව්වේ වැල්පාරක් තිබ්බනේ. එතනින් එහා ෆෝරස්ට් එකක් තියෙනවා. දුපත. කැලෑ චුටි. කැලෑ වගේ දුපත. බැංකුවක් වල ගොඩක් බිල්ඩින් තියෙනවා. මේ හරි අඩුයි. මොකද්ද මෙට්‍රෝ ඒ මොකද? ඉලෙක්ට්‍රිකල් අර තමයි එකක් කෙනාර පැත්තේ. ඒ වචුටි ගෙවල් එක වගේ ග්‍රෑන්ඩ් කියලා වචුටියට පේන්නේ මම හිතන්නේ මොන හරි එපාර්ට්මන්ට් එකක්. ඒක උඩ පාන්නේ. ඒක බෑ. ඒක නිකන් කාලේ නැතුවේ. පාස් කරනවනේ. දියර ළඟ දැත්තේ. කො? මේක ඇතුළේ මොනවද තියෙන්නේ? මොකද? මේ මෙතන බිල්ඩින් එක ඇතුළේ නිකන් මෝටර් කාර් වගේ. ඒක දැක්කා. කේබල් කාර්. අපි ඒ පැත්තට යන ඒ පැත්තට ගිහලා කෑම කාලා ආයේ යනවා ඒක ලස්සන. ෆ්ලයිට් එක තමයි. ඔන්න අපි දැන් ආව තවත් ඇඩ්වෙන්චර් රයිඩ් තියෙන තැනකට. මෙතන පොඩි ඇඩ්වෙන්චර් රයිඩ් තමයි තියෙන්නේ. මෙතන මකුලෙක් ඉන්නවා, මකුලෙ නෙමෙයි දුවල්ෙක් ඉන්නවා. මේක ජෙට් එකක් වගේ තමයි තියෙන්නේ. ඒක ඇතුළට ගියාම සාමාන්‍ය ජෙට් එක ගැන ෆීලිං එකක් තමයි මේකෙන් පෙන්වන්නේ. මෙන්න මේ වගේ. මේ තමයි මේ පාර්ක් එකේ තියෙන ලස්සනම තැන. මේක වෝටර්ෆෝල් එකක්. මේ පාර්ක් එකේ අයිනකින් යන වගේ තමයි මේක නම් තියෙන්නේ. ඔන්න අපි තව රයිඩ් එකකට නැග්ගා. මේක නම් ඉතින් අපේ රටේ තියෙන මැරිගෝ රවුන්ඩ් එකක්. ඒ වුණාට මේ පාර්ක් එකේ මේක විශේෂයි. මේක නැග්ගපුවම මේ පාර්ක් එකේ ගොඩක් දේවල් අපිට බලාගෙන හිමීට යන්න පුළුවන්.
ඔන්න දැන් අපි ආසම රයිඩ් එකට තමයි ආවේ. ඒ කියන්නේ මේ පාර්ක් එකේ වෝටර් ඒරියා එකට. මෙතනින් තමයි වෝටර් ඒරියා එකට යන්නේ. ඒට යන්න කලින් අපි අපේ ඇඳුම් මාරු කරලා ස්විමින් කිට් ඇඳගෙන ඒවා වෙනම ලගේජ් වලට දාලා එතකොට මේකේ ලොක් තියෙනවා අපිටම කියලා ලොක් එකක් සාමාන්‍ය ලංකාවේ මුදලින් රුපියල් 1000ක් වගේ තමයි වෙන්නේ. ඒ ලොකර එකක් කරගෙන අපේ බඩු ඔක්කොම දාලා මෙතන මේ වෝටර් ඒරියා එකේ මැප් එක තියෙන්නේ. අපි මැප් එක බලලා මේ පේන තැනින් තමයි වෝටර් ඒරියා එකට එන්ට්‍රස් වෙන්නේ. මුලින්ම එන්ට්‍රස් වුණ ගමන් ලොකු වෝටර් ඇඩ්වෙන්චර් එකක් තමයි මෙතන තියෙන්නේ. අපි නම් මේකේ ගිය නෑ. හැබැයි යන කට්ටිය එනවා බලාගෙන හිටියේ අපි මෙතනට වෙලා. එතකොට මේක මිනි එකක්. ඒ කියන්නේ චූටි ළමයිට වගේ තමයි මෙතනින් යන්න තියෙන්නේ. එතන ලස්සනයි. සාමාන්‍ය මේ පරිසරය ගොඩක් ලස්සනට තමයි පේන්න තියෙන්නේ. එතකොට මේ ඔක්කොම වෝටර් ඒරියා එකට අදාළයි. අපිත් මේ හැමතැනම පීන ගියා. ඉතින් හැමතැනම කියන්නේ මුහුදු වෙරළක් වගේ තමයි මේක හදලා තියෙන්නේ. ඔයාලා තායිලන්ඩ් ආවම මේ පාර්ක් එකට එන්න නම් අමතක කරන්න එපා. මොකද මේ සියාම් පාර්ක් එකේ අමුතුම අත්දැකීමක් තමයි ලබන්න පුළුවන්. Aktif jauh kan? මෙන්න මේ තැන තමයි මේ පාර්ක් එකේ තියෙන විශේෂම අංගයක්. ඒ කියන්නේ මේක මේ ස්වභාවික මුහුදක්. මේක ලෝකෙම්ම විශාල මුහුද කියලා වර්ල්ඩ් රෙකෝඩ් එකකුත් තියලා තියෙනවලු. ඇත්තටම ඉතින් මෙතනට ආපුවම අපිට ඉතින් මුහුදක් කියන එක තමයි හිතෙන්නේ. කියන්නේ ඒක ස්විමින් පූල් එකක් හදපු එකක් කියලා හිතෙන්න. මේක ඉතින් අපිට අලුත්ම අත්දැකීමක් වුණා. මේ පේන්න තියෙන වර්ල්ඩ් රෙකෝඩ් එක තමයි ඈතින් ගහලා තියෙනවා මේක ලොකුම පූල් එක කියලා. මමත් ඉතින් පූල් එකක් කියලා බැලුවේ නෑ. මුහුද වගේ ඔය ඈතට පිනගෙන ගිහලා මුහුද වගේ හිටියා. දැන් චුට්ට මේ පාර්ක් එකටත් හවස් වීගෙන එනවා. අපේ ටයිම් එකත් ඉවරයි. අපි දැන් ඉතින් හිමීට මෙතනොත් ගිහිල්ලා ආයි චේන්ජ් එකක් දාලා වෙන ඇඳුමක් ඇඳගෙන හිමීට දැන් එළියට යන්න වෙලාව හරි. දැන් මේ වෙලාවෙන් මේ ටයිම් එක 5ට විතර ඇති. හස්බන්ඩ් යන ටිකටත් පීන තමයි ඔය යන්නේ. එයාට ඉතින් කොච්චර හිටියත් ඇති වෙන්නේ නැහැ. එළියට ගියෙත් වතුරෙන්ම තමයි. එහෙනම් අපේ මේ සියාම් පාර්ක් එකේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අපව සබ්ස්ක්‍රයිබ් කරලා අපිට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. අපේ මේ තායිලන්ඩ් ටුවර් එකේ සියාම් පාර්ක් එකේ වීඩියෝ එක බලුවා ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක අරන් එනකම් ඔයාලත් බලාගෙන ඉන්න.